අයිබෝන් දරුවනේ වෘත්තය සම්බන්ධ ඊළඟ වීඩියෝ තමයි අපි වෘත්තය සම්බන්ධ කරගෙන නිර්මාණ කීපයක් කරනවා චතුරස්‍ර. ඒතර වෘත්තයක් තුල චතුරස්‍ර දකින්න පුළුවන්. හැබැයි ඒක අපි විශේෂ නමකින් හඳුන්වනවා වෘත්ත චතුරස්‍ර කියලා. ඒතර වෘත්ත චතුරස්‍ර සම්බන්ධයෙන් කතා කරද්දී මුලින්ම ඔබ වෘත්ත චතුරස්‍රය හඳුනා ගන්න අනිවාර්යෙන් චතුරස්‍රයේ ලක්ෂ 4 ශීර්ෂ 4 වෘත්තයක් මත පිහිටන්න ඕන. ඒ වගේ වෘත්ත චතුරස්‍රයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න සම්බන්ධතාවය තමයි සම්මුඛ කෝණ දෙකේ එකතුව 180ක් කියන කාරණාව. මේක ගොඩක් දරුවන්ට සරල සහ මතක් වෙන කාරණාවක්. ඒ වගේම වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය ඔබට නිර්මාණය කරගන්න පුළුවන් චතුරස්‍රයේ පාදයක් දික් කරලා ඒ බාහිර කෝණය අනිවාර්යයෙන් සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයට. ඒ කියන්නේ මෙතන අංශක 80ක් නම් මෙතන අංශක 80යි. මෙතන 100ක් නම් මෙතන 100ක් කියලා මතක තියාගන්න පුළුවන්. ඒ වගේම වෘත්තයක් තුල විශේෂයෙන් කතා කරන මාතෘකාවක් තමයි ස්පර්ශක. ඒතර ස්පර්ශක ගැන කියද්දී AB යන ස්පර්ශකයක් කියලා වාට කියලා තියෙනවා නම් ඔබට හැකියාව තියෙනවා මෙතන අංශක 90 නිර්මාණය කරගන්න කේන්ද්‍රයක් සමග සම්බන්ධ වෙන. ඒ නිසා ස්පර්ශකයක් කියලා කියන හැම අවස්ථාවකදීම ඔබ මේ අංශක 90 නිර්මාණය කරගන්න ඕන. ඒ වගේම මෙතන අංශක 90ක් නිර්මාණය කරලා තිබුණොතින් ඔයා තේරුම් ගන්න AB කියන්නේ ස්පර්ශකයක් කියන වග. ඒ වගේම ස්පර්ශකයක් ඇඳලා තියෙනවා මේ ලක්ෂයකට. ඒ වගේම මේක පොඩ්ඩක් වෙනස් රටාවක් ස්පර්ශක දෙකක් ඇඳලා තියෙනවා. එතකොට අපි මේ වගේ තැනකදී කතා කරන්නේ පිටත ලක්ෂයක සිට දෙන ලද වෘත්තයකට ස්පර්ශක නිර්මාණය. මේ නිර්මාණය තුලත් ඔයාලට ස්පර්ශක දෙකක් පේනවා AB ස්පර්ශකය සහ AC ස්පර්ශකය. ඒක කේන්ද්‍රයත් එක්ක සම්බන්ධ වෙද්දී 90ට සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙතන විශේෂ සම්බන්ධතාවය නිර්මාණය කරනවා. මෙතන තියෙන ත්‍රිකෝණ අංග සම සම්බන්ධ කාරණාවක්. මෙතන ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒ නිසා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමානයි දරුවනේ. මෙතන හැදෙන කෝණයයි මේ කෝණයයි සමානයි. ඒ වගේම මෙතන අංශක 90ක් තියෙනවා. මෙතන අංශක 90ක් තියෙනවා. මෙතන කෝණ දෙක සමච්ඡේද කරලා තියෙනවා. ඊට අමතරව ආරයන් සමානයි. ඒ වගේම ස්පර්ශක දිග සමානයි. මේ වගේ භාවිතයක් පොඩ්ඩක් මතක් කරගන්න. ඔබට මේක දැන් මතක් වුණා කියලා මම හිතනවා. ඒ වගේම ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ. මෙන්න මේක පොඩ්ඩක් ගොඩක් දරුවෝ මේ වගේ ගණන් රටා හදලා නැහැ. ඒ නිසා මම තීරණය කරා ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ ඔබට පැහැදිලි කරන්න. ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ කියලා අදහස් කරන් දරුවනේ ස්පර්ශක රේඛාවක් සහ ජායක් අතර හදන කෝණයක්. ඔබට පේනවා මේ x කියලා සඳහන් කරලා තියෙන්නේ AC ස්පර්ශක රේඛාවත් BD ජායත් අතර කෝණය. මෙන්න මේ කෝණය සමාන වෙනවා හැම විටම ජායින් පරිධිය මත හදන කෝණයට. ඒතකොට අපිට මෙන්න මේ සම්බන්ධතාවය රචනා පේපර්වල ගොඩාක් භාවිතා වෙනවා. ස්පර්ශකයක් කියලා තියෙනවා. ඔබ හඳුනා ගන්නවා එහෙනම් මේ ස්පර්ශකයක් ජායත් අතර කෝණය මේක සමාන වෙනවා මෙතන අගයට. එතකොට අපි මෙතන 50ක් නම් මෙතන 50ක් කියලා කියනවා. අනිවාර්යයෙන් මේක නිර්මාණය කරන්නේ පරිධිය මත. සමහරක් විට මේක කේන්ද්‍රය මතට ආවොත් මේ වගේ දෙගුණයක් වෙන කතාව ඔබට මතක ඇති අපි කලින් වීඩියෝ කතා කරා. ඒ වගේම මේ ස්පර්ශක රේඛාව හා මේ පැත්තේ ජායක් නිර්මාණය කරලා තියෙනවා BE. එතකොට ඒ යගේ මම y කියලා තියෙනවා. ඒක සමාන වෙනවා දරුවනේ ස්පර්ශකයක් ජායත් අතර හදන කෝණය මේ ජායෙන් පරිධිය මත හදන කෝණයට. ඒ නිසා මේ යගේ සමාන වෙන y යගයට. එතකොට ඔබට මේ පාඩම වලින් මේ වීඩියෝ තුලින් මම කතා කරේ වෘත්තයක චතුරස්‍ර ස්පර්ශක සහ ඒකාන්තර වෘත්තකණ්ඩයේ යෙදීම. මම හිතනවා මේ නෝට් එක බලා ගන්න ඔබට මේකත් එක්ක ඔබ ඉගෙනගත්ත තියරි දැනුම මතක් වෙනවා කියලා. ඒ වගේම භාවිතා කිරීම ඔබට පහසු වේ. අපේ සියලු දරුවන්ට බොහොමත්ම ස්තුතියි.